මේ කොහෙද මේ මාව එක්කන් ආවේ? හරි බයෙන් එපා බහින්නකෝ. ඉතින් කෝස අනිත් කට්ටිය? හරි අනික් කට්ටිය එයි. මං වගේ රියසල් එකක් බලන්න තමයි දැන් ඔයාලට මෙතෙන්ට එන්න කිව්වේ. අනේ සර් මට බයයි වගේ. බය වෙන්න එපා ළමයෝ. වාගේ රොමැන්ටික් ඇක්ටිවිටි එකක් බලන්න ඕනේ. ඒකයි මං ඔයාලට තනියෙන් ගෙන්න ගත්තේ. ගෙනා හිටුත් ඔයාලා ඇජ්ජ වෙනවානේ. කොහෙද සල්ලි ටික ගෙනාවද? මට සල්ලි හොයා ගන්න බැරි වුණා සර්. මං අම්මගේ මාළේ ගෙනාවා. ඒකට කමක් නැහැ. අපිට මේකෙන් හොයාගන්න පුළුවන් ඒ ගාන. සර් මාව කොහොම හරි නිලියක් කරනව නේද? ඒක තමයි අම්මගේ මගේ ලොකුම ආසාව. ඔව් ඔව් ළමයෝ. බය වෙන්න එපා. මං වාගේ හිනේ හැබෑ කරනවා තමයි. එහෙනම් අපි දැන් රියසල් එක බලමුද? අනේ මට බයයි සර්. කමක් නැහැ. මට සර් විශ්වාසයි. අපි මේක පටන් ගමු. අනේ සර් මේ කොහෙද මේ? සර් මට මේකට දෙන්න කිව්වේ. හරි බය වෙන්න එපා ළමයෝ. අපි දැන් රියසල් එක පටන් ගමු. මට දැන් තේරෙනවා සර් මට තනියම එන්න කිව්වේ මොකටද කියලා. බය වෙන්න එපා ළමයෝ. ඔයා මාත් එක්ක හිටියොත් මං ආව එක රැය නිලියක් කරලා ගන්නම්. මට නිලියක් එන්න ඕනේ මට යන්න දෙන්න. කම්සලා මම ගොඩක් විශ්වාස කරලා ආවේ. තවත් ගෑනමට මේ වගේ දේවල් කරන්න එපා. මොකද්ද උඹ කියන්නේ? කටවන වරෙන් ඇතුළට. අට්ට බැල්ලි. අවුයන්ග මට. සේ. අයියේ මම නිලියක් ගැන හීනේ හැබෑ වෙන්නයි යන්නේ. අනික කවුද දන්නව එන්න කියන මොකද කියලා? සර් මට පුළුවන් තරම් ඉක්මනට නිලියක් වෙන්න ඕනේ. මං අනිවාර්යෙන් නිලියක් කරනවා නම්